guys ඉතින් කොහොමද අද මම යනවා කඩේ මේ අපේ ගම කොහොමද අපේ ගම ලස්සනයිද මම ගමේ ඇවිදින්නේ හුඟ දවසකින් බයිසිකලෙන් මම එහෙම දැන් ඇවිදින් අද පොඩ්ඩක් වෙනසකටත් එක්ක පයින් යනවා අද මම පොඩි කෑමක් හදන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් ටයිම් එකක් තිබුණොත් වීඩියෝ කරනවා ඔයාලට බලා ගන්න පුළුවන් එහෙම නෝති අද වඩේ හදන්න හදන්නේ මේ තියෙන්නේ අපේ මේ ගමේ තියෙන පාර මේ හරියට නම් තාම කොන්ක්‍රීට් වෙట్లా නේ ඉස්සරහ හරිය නම් හොඳයි පයින් යන්නේ තියෙන නිසා මහන්සි ටිකක් ඒ වුණාට පයින් තමයි යන්න ඕන ඉස්සර ඉතින් අපි මේ පයින් තමයි ඉස්කෝලේ ඉඳලා ඉලා පයින් ආවා ඊ දවස්වල දැන් ඉතින් යන්නේ නැහනේ දැන් ඉතින් බයිසිකලයක් අරගෙන ලයිසන් අරගෙන ඔහි ඉතින් යනවා මේ බලන්න අපේ ගම ලස්සනයිද ටොමි මේ ටික නම් කොන්ක්‍රීට් කරලා තියෙන්නේ තේවත් වැඩි දුරක් නෑ කඩේට නම් තව චුට්ට දුරයි තියෙන්නේ ඉන්නකො මම ඒ දෙයක් ගේන්න නෙමෙයි ගියේ මේ මොනවද දන්නවද කූනිස්සෝ මේ මඩින්ගක් දයවට පස්සේ තමයි රස වැඩි වෙන්නේ ඒක නිසා ගියා කූනිස්සෝ ටිකක් ගේන්න කොච්චි ටිකකුත් තියුණා නම් කඩන් යන්න තියුණා කොච්චි ගහකුත් තියෙනවා මේ තියෙන්නේ කොච්චි මෙන්න තියෙනවා කොච්චි මේ මේවට කියන්නේ අපේ පැත්තේ නම් කාක් කොච්චි කියලා මේ තියෙන්නේ අපි කොච්චි ටිකක් කඩා ගමු මේ කොච්චි දැම්මහම හොඳ සැරක් එක්ක රහක් තියෙනවා ඒක නිසා ටිකක් කඩා ගන්න කොච්චි කාක් කොච්චි මං ගෙදරත් ටිකක් කඩලා තිව්වා ගෙදරත් කොච්චි ගහක් තීලා ඒකෙන් කඩලා තිව්වා ටිකක් වෙලාවට මේ කොච්චි ගහත් හම්බුනේ හම්බේ ඇති මේ ඇති කොච්චිත් හරි දැන් ගිහිල්ලා වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ පරිප්පු ටික නම් පෙඟෙන්න දාලා අපි කඩලා පරිප්පු ඒ ටිකත් පෙඟිලා තියුණොත් රෑ වෙනවා එහෙම වුණොත් ඉතින් හදන්න බලමු වීඩියෝ එකක් ගන්නත් ඕන නිසා බලමු මොකක් හරි ලයින් එකක් ගන්න ගමේ ඉන්නකොට වාසිය තියෙන ඉතින් හිතන දේවල් ඉතින් හැමතැනම දැන් අපිට කොච්චි හොයා ගන්න ඕන නම් කඩේ ගිහිල්ලා ගන්න ඕනේ නෑනේ කොච්චි තියෙනවා පාරයි ඔය හරි හේනක තියෙනවා කඩා ගන්න පුළුවන් ඊට පස්සේ ඉතින් අනිත් ඒවා පිටි අරක මේක තමයි ඉතින් කඩෙන් ගන්න ඕන කඩලා පරිප්පු ඒ වගේ දේවල් තමයි ඉතින් කඩෙන් ගන්න තියෙන්නේ අනිත් දේවල් ඉතින් ගෙදරින්ම සපයා ගන්න පුළුවන් ඒක නිසා මේ වැඩි කරදරයක් වෙන්න දෙයක් නැහැ ඉතින් ශනිකවම හිතුනොත් ඒ දේ කරගන්න පොඩි ගානක් අතේ දෙවුණා නම් ඇති නැත්නම් ඉතින් කඩේ ගන්න ගියත් සාමාන්‍ය වැඩයක්
10ක් 20ක් 25ක් ඒ වගේ ගාණක් වෙනවනේ. ඊට වැඩිය හොඳයිනේ ගෙදරින් හදාගෙන ඉල්ල කනකොටනේ. ඒකේ රහ වෙනමම රහක් නේ තියෙන්නේ. ඒක හින්දා ඉතින් ආතල් එකේ හදාගෙන කන්න පුළුවන්. කඩලා පරිප්පු ටික නම් පෙඟෙන්න දාලා තියෙන්නේ දෙක්කනේ. මේ තියෙන්නේ කඩලා පරිප්පු ටික. දැන් පෙඟෙන්න දාලා තියෙන්නේ වතුරේ දාලා තියෙන්නේ තව ටිකකින් ගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ බඩු. පෙඟෙන්න දාලා තියෙන්නේ. බබා අපේ බාබත් ඇවිල්ලා. බබා අපේ බාබත් ඇවිල්ලාද වඩේ හදන්න. බාබා මොකද බාබත් ඇවිල්ලාද වඩේ හද. අද අපි වඩේ හදන්න හදන්නේ. වංගෙඩිය නම් හොදලා ගත්තා. දැන් හරි වංගෙඩිය හොදලා තියෙන්නේ. මේවා දැන් ඇත්තෙත් නෑ ගෙවල් වල. මේක නම් ගල් වංගෙඩියක්. ඉස්සර තියලා තියෙනවා ගල් වංගෙඩි, ලී වංගෙඩි. දැන් ඉතින් බෙන්ඩර් තියෙනවනේ. ඒක නිසා ඉතින් මේවා පාවිච්චි වෙන්නේ නෑ. මේවා ඉතින් කැලේට දාලා තියෙන්නේ. අපේ ගෙවල් වල නම් තාම මේවා තියෙනවා. ඒක නිසා ගත්තා මේක. අපි දැන් මේ හොදගත්තු ටෙන්ගෙන්න තියාගත්තු මේ කඩලා පරිප්පු ටික මේ මේක කළේලා මේක දාන්නේ අපි නයි කොච්චි ගහට. මේ පරිප්පු වල අර තියෙනවනේ මේ පොඩි බෙහෙත් මේ එකක් වගේ එකක් දාලා ඒක හොඳයි ගස් වලට. මොකද මේ සත්තු එහෙම වහන්නේ නැහැ මේ. එතකොට මේ ගස් වලට මේ තියෙන නයි මිරිස්. මේ තියෙන නයි මිරිස් අපි. දැන් හොඳ ගානට පිංගිලා තියෙන්නේ මේ කඩලා පරිප්පු ටික. දැන් අපිට තියෙන්නේ කොටා ගන්න. අද අපේ තාත්තා තමයි වැඩේට බහැලා ඉන්නේ. මේම කඩලා පරිප්පු ටික දාගන්න. ඔයාලට මේක වෙන්ඩරේ කොටා ගන්නත් පුළුවන්. අපි නම් මේක ගල් වංගෙඩිය තමයි කොටන්නේ. පිට තියෙන්නේ දැන් කොටා ගන්න. කෙමින් සැරේ කොටා ගන්න ඕනේ නැත්තම් මේ ටික වටේ පිටේ වීසි වෙනවනේ. ඒක නිසා නෝමල් එකේ තමයි කොටා ගන්න ඕනේ. මේ තියෙන්නේ මං අර කඩන් ආපු කොච්චි ටික. කාක් කොච්චි ටික. දැන් මේ ටික සාමාන්‍ය කෙටිලා තියෙන්නේ. තවත් කොටන්න ඕන. මෙන්න මේ ගානටවත් කෙටෙන්න ඕන. දැන් නම් ඇති. මේ ගණන් ඇති. මේ ගානට ගෙටුණාට පස්සේ ගන්න තමයි තියෙන්නේ. දැන් හවස් වීගෙන ඉන්නේ. පේනවනේ අහස. දැන් හවස් වීගෙන ඉන්නේ. හඳමාමත් මතු වෙලා. අපි දැන් මේකට එකතු කර ගන්නවා කොච්චි ටික. මේ ඔක්කොම දාන්න තාතේ? ටිකක් දාන්නද? අපි ඔක්කොම දාන්නේ නැහැ. ටිකයි දාන්නේ. මෙච්චරක් විතර ඉතුරු කරගත්තා. සැර වැඩි වුණත් කන්න බෑනේ. දැන් හරි. දැන් අපි කොච්චි ටිකක් දාලා කොටාගෙන ඉවරයි. දැන් මේ ටික අරගෙන යලා ඉතුරු බඩු ටික දාන්න ඕන මේකට. දැන් අපි මේ ටික ඔක්කොම උරලා ගන්න ඕන. ලූණුයි කරපිංචයි කපලා තියෙන්නේ. දැන් අපි මේ ටිකත් මේකට එකතු කර ගන්න ඕන. අපිට දැන් තියෙන්නේ මේ ලූණුයි කරපිංචයි ඒව ටිකක් මේක මුලින්ම කවලම් කරගෙන ඒක ටිකක් කවලම් කරගන්න ඕන. හොඳ හැටි කවලම් කරලා අපි මේකට එකතු කරගන්න ඕන. ඊට පස්සේ පාන් පිටි ටිකක්. මොකද පාන් පිටි ටිකක් එකතු කරගන්නේ මේක අර ලිහෙන්න වගේ බලනෝනේ. ලිහෙන්න වගේ බලනකොට කියන්නේ නිකන් මේක කැඩලා යනවා තෙලට දැම්මම. ඒක නිසා පිටි ටිකක් අනිවාර්යෙන් එකතු කරගන්න ඕන. පිටි ටිකත් එකතු කරගෙන ඊට පස්සේ ඒක ටිකක් කවලම් කරගන්න. කවලම් කරගෙන ඉල්ල ලුණු ටිකක් නම් අනිවාර්යෙන් දාන්න ඕන. ලුණු රස පදමට දාගන්න ඔයාලට කැමති විදිහකට. හරි උටප්පරේ කියන්නේ එදා මේ වීඩියෝ එක කරන වෙලාවේ යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. උගෙන් කෝල් එක ආවට පස්සේ ඒකට කෝල් එක ආන්සර් කරන්න උනා. මේ ඒකෙන් මට සීන් එක කියන්නේ මේක හරියට මේ රෙකෝඩ් කරගන්න උන්නේ නැහැ. දැන් ඉතින් මේ දෙවෙනි පාර රෙකෝඩ් කරනකොට මට හෙම්බිරිස්සාවත් හැදිලා. ඕක තමයි ප්‍රශ්නේ.
කතා වලින් වැඩක් නැහැ. ඉතින් අනිවාර්යෙන් ඉතින් මේක හදන විදිහ කියා දෙන්න බෑ. ඊට පස්සේ නැත්තම් මට බණියේ මේක කොහොමද යකෝ හදන්නේ උඹලා වයිලා ගහනව නේද කියලා. අර මං ගෙනාපු කූනිසු ටිකත් මේකටම දාගත්තා. කූනිසු ටික ඔය හොඳට හොදලා ගන්න. මොකද මේ තියෙනවා ඒවයි පොඩි කේස් තියෙනවා මේ වැලි එහෙම තියෙනවනේ. ඒක නිසා පොඩ්ඩක් හොදලා ගන්න. ඊට පස්සේ අපි කෑලි මිරිස් ටිකකුත් දාගන්නවා. මිරිස් වලට අමතරව පොඩ්ඩක් අර පාට එන්නත් ඕනේ හින්දා කෑලි මිරිස් ටිකකුත් දාගෙන යන්න. ඒකට කහ ටිකුත් දාගන්න අනිවාර්යෙන්. කහ චුට්ටක් සාමාන්‍ය වැඩියෙන් දාගත්තොත් සාමාන්‍ය කහ පාට අර ලස්සනට නිකන් රංගම් පාටක් ගන්න පුළුවන්. ගොඩක් බැද්දොත් ඉතින් පොඩ්ඩක් කළු පාට වෙනවා. කහ කොච්චර දැම්මත් වැඩක් නැහැ. ඊළඟට ගොඩක් මේ බෙදගත්තොත් කළු වෙනවා. ඒක නිසා සාමාන්‍ය කහ ටිකකුත් දාගන්න. කහ ටිකකුත් දාගෙන හොද්දට කවලම් කරගන්න අනිවාර්යෙන්. ඉතින් ආයේ සුප්පිරියටම මිරිසුයි ඔය කූනිස්සෝ ඉස්සෝ ඔක්කොම මේ වෙන්න කවලම් වෙන්න හොද්දට කවලම් කරගන්න ඕන. ආයේ ඉතින් ගින්දර වගේ කවලම් කරගත්තට පස්සේ ඉතින් ආයේ ඕක ඉතින් ඕන විදියට හදාගන්න පුළුවන්. මම ගුලිත් හැදුවා මේකේ වඩේ රවුම් ඒවත් හැදුවා. ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ. ඉතින් ආයේ සුපිරියටම අපේ තාත්තනේ වැඩේට බැස්සියාද ඒක නිසා හොඳ සැරට තියෙනවා. ප්ලේන් ටිකක් ගහන්න මරු. ඉතින් මේ වඩේ එකක් කාලේ ඉතින් ඔයාලත් ඉතින් හදලා බලන්න. මගේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේ channel එක subscribe කරන්න අනිවාර්යෙන්ම bell icon එකත් ඕල් කරලා තියාගන්න. මොකද මේ දවස්වල මේ වීඩියෝ එකක් එහෙම දැම්මම ඔයාලට ටක් ගාලා notification එකක් එනවා. එතකොට මගේ වීඩියෝ එකක් දැම්ම කියලා ඒක බලා ගන්න පුළුවන්. ඔන්න ඔහම තමයි ඉතින් සීන් එක යන්නේ ඉදිරියට. මේක නිකන් ඉදිරියට ගලාගෙන යනවා. වීඩියෝ එක දිග වැඩි කියලා හිතන්න එපා. ඒවලට දිගටම බලන්න. මොකද මගේ watch time එක හදා ගන්නත් ඕන. ඔයාලා එහෙම කරන්න එපා. අනිවාර්යෙන් මේක skip කරන්න නැතුව බලන්න. එතකොට තමයි මගේ watch time එක හරි ගොඩ යන්නේ. ඉතින් ඔයාලට ආදරේ ඉතින් ආයේ ඉතින් එකෙන්ම ඉතින් ආයේ සලකනවා. ඉතින් ආයේ මට හරි ගියා කියන්නේ ඉතින් ඔයාලට හරි ගියා වගේ තමයි. අපි දැන් වඩේ ටික මේව කරලාගෙන ඉවරයි. දැන් බෝල කරලා සාමාන්‍ය තෙලේ ගැඹුරු තෙලේ බැද ගන්නයි තියෙන්නේ. ඔන්න අපි දැන් බදිනවා. තියෙන්නේ රන්වන් පාට වෙනකම් බැද ගන්න තමයි ඊළඟට තියෙන්නේ. එක පාට ඉතින් දෙකක් තුනක් විතර දාගන්න පුළුවන්. දෙකක් දාගත්තත් ඇති. ඒක හට්ටිය ප්‍රමාණයට තමයි දාගන්න. ඔයාලට ඉතින් මේක මේ තලප කල්ලම ගන්න ඕනේ. මේ වගේ චූටි ගුලිත් හදාගෙන යන්න පොඩිවට බෝල ඔයාලට කඩල වලට වැඩි ටිකක් ලොකු වලට විතර බෝල හදාගෙන යන්නත් මේ වගේ බෙද ගන්න පුළුවන්. ඔයාලා කැමති හැඩයකට හදාගන්න ඕනේ. අපි මේ තමයි තියෙන්නේ. මේ තියෙන්නේ ඇතුළ හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේ වගේ රන්වන් පාට වෙනවා කියන්නේ ඇතුළ හොඳට තැම්බිලා. කොහොමද මේ වගේ කොච්චි කරලක් එක්ක කැවෙනකොට මේකත් කාලා හොඳ ප්ලේන් ටිකක් ගහනකොට ආ ඉතින් සුපිරිම තමයි. ඔහෝ යාළුවනේ මේ තියෙන්නේ රවුමට කනේ දැන් නම් ගොඩක් බෙදලා තියෙන්නේ. තාමත් බදිනවා. පෙති වඩේ තියෙනවා, බෝල වඩේ තියෙනවා, මසල වඩේ දෙන්නේ ඉස්සරහට.